අයිබෝවන් කලාව මාධ්‍ය නිරූපණය මේ ශ්‍රේෂ්ත්‍රයන් තමන්ගේ ජීවිතයේ හීන බවට පත් කරගත්ත ඔබ වෙනුවෙන් ඒ හීනවලට යන හරි පාර මාර්ගෝපදේශය සපයන තැනක් හොයපු ඔබ වෙනුවෙන් නිර්මාණය වුණු අධ්‍යාපන ආයතනයක් පිළිබඳව අපි දිගින් දිගටම කතා කළා. මේක අධ්‍යාපන ආයතනයක් කියනටත් වඩා මේක ඔබට හොඳ පුහුණු පාසලක් කියලා කිව්වොත් නිවැරදි. Dream of Arts. දැන් ඔබ දන්නවා අපි විවිධ අධ්‍යයනයන් පිළිබඳව මේ දිනවල කතා කරගෙන යනවා. දැන් අද දවසේදී අපි සූදානම් රංගනය කලාව රංග කලාව නැත්නම් නිරූපණය. මේ ශාස්ත්‍රයන් ඔබේ ජීවිතේ හීන බවට පත් වුණා නම් කොහෙන්ද අපි මේ ගැන හරියටම ඉගෙන ගන්නේ? මේ සඳහා න්‍යායාත්මක පසුබිමත් ඒ වගේම ප්‍රායෝගික පුහුණුවක් මේ දෙකම එකතු කරලා වෘත්තීය මට්ටමේ පුහුණුවක් ලබා ගන්න පුළුවන් හරිම තැනක් හෙව්වා නම් සහ ඔබට අධ්‍යාපනික වටිනාකම් ජීවිතයට එකතු කරගන්න ක්‍රමයක් ඔබ හිමනා ඔන්න ඔබට ඒ සඳහා අවශ්‍ය කරන හරිම තැන හමු වෙලා තියෙනවා. ඒ නිසා රංග කලාව අංශයේ අද එහි ආචාර්යවරුන් දෙපළක් ඒ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි හොඳ හඳුනගමු හඳුනගන්න දෙයක් ඕන දැක්කමලින් අපි කොහොම ආදරෙන් හඳුනන පිරිසක්. ඉතින් අපි මුලින්ම හඳුනගමු Dream of Arts කැම්පස්යේ රංග කලා අධ්‍යනාංශයේ ප්‍රධානී විදිහට මේ වෙනකොට කටයුතු කරන වගේම තමයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රවීණ රංග වේදී චන්න පෙරණ මහත්මයා අයිමාන් ඔබතුමාට ඒ වගේම ඉන්නවා මේ දිනවල බොහොම ජනප්‍රිය වගේම සම්මානීය රංගන ශිල්පිනියක් ඇය රෙබෙකා දුරුෂි අයිබෝන් ඔබට හොඳයි අපි චන්න මහත්මයාගෙන් පටන් ගමු. මම ඔබතුමන් දශක ගණනාවක් මේ ශාස්ත්‍රීය බටර් කරලා ඒ ගැන අත්දැකීම් ලබාගෙන ඔබ හිතනවා තවමත් අපිට පොඩි වික්තකයක් තියෙනවා මේ රංග කලාව ඇතුලේ හරි න්‍යායාත්මක පසුබිමක් හරි පුහුණුවක් නැති පිරිසක් මේ ශාස්ත්‍රය තුළ අපි දකිනවා. හැබැයි ගොඩාක් ළමයි ආසයි රංග කලාවට පිළිසෙ. මේක දෙයක්. ඕචාන් මම හිතන්නේ මමත් එහෙම පටන් ගත්ත කෙනෙක්. ඇත්තටම අපි භාගාතේ ගිය රංගනය පිළිබඳ ඉවල්ලනේ. ඒකට තියෙන ආසාව සාක්ෂාත් කරගන්න අවස්ථා නැතුව හරි මගක් නැතුව හරි මඟ පෙන්වීමක් නැතුව භාගාතේ ගිය. ඉතින් ඒ අතරේ මට දැනෙච්ච ලොකුම දේ තමයි ලංකාවේ විධිමත් අධ්‍යාපනයක් ලබන්න රංගනය ගැන පාසලක් නෑ නේද කියලා. මම හිතන්නේ මගේ මට වැඩි ප්‍රවීණයන්ටත් තිබුණේ ප්‍රශ්නයක් ඒක. අපේ පරම්පරාවට තියෙන ප්‍රශ්නයක් ඒක. මම තාමත් ඒක සාක්ෂාත් වෙලා නෑ. ඉතින් ඒ හීනය හැබෑ කිරීමේ සිහිනයක් මටත් තිබුණා. ඉතින් මම හිතනවා මේ Dream of Arts කැම්පස් එකෙන් ඒ හීනය විශේෂයෙන් අලුත් පරම්පරාවේ හීනයට අත දෙන්න. ඔවුන්ට ඒ හීනය හැබෑ කරන්න මඟ පෙන්වීමක් සහ පාරක් පෙන්වන්න මට පුළුවන් වෙයි කියලා මේ කැම්පස් එක හරහා. ඉතින් ඒකට තමයි මායි තව අපේ ක්ෂේත්‍රයේ තව ප්‍රවීණ රසක් එක්ක එකතු වෙලා මේ රංගනය පිළිබඳ කැම්පස් එක පටන් ගන්න හේතු වුණේ. දැන් ඔබ රංග කලාව පිළිබඳ විශ්වවිද්‍යාල අධ්‍යයනයක් ලැබපු කෙනෙක්. ඒකට උපාධිධාරණයක්. දැන් ඔබ දන්නවා ඔබේ බැච් එකේ නැත්නම් ඔබේ විශ්වවිද්‍යාලයට ඔබට හමු වුණා යන්නත් ගන්න. හැබැයි එයාගේ රංගන ශිල්පීන් බවට පත් වෙන හරි අපලොස්සයි සහ ශාස්ත්‍රීය ඊළඟ ඉස්සරහට යන්නේ ඒක පරිශීලනය කරන්නේ ඒක අධ්‍යයනය කරන්නේ හරි සුළු පිළිසක්. ඔබ මොකද හිතන්නේ දැන් ඔබ රංගන ශාස්ත්‍රයේ වැඩ කරන කෙනෙක් විදිහට ඒ වෙනස ඔබ කොහොමද දකින්නේ? ගොඩක්ම යුනිවර්සිටි වලට ගිය රංගනය පිළිබඳ හදාරන්න ගිය කට්ටිය උපාධිධාරී රංගනය පිළිබඳ ගොඩක්ම ඉන්නේ රජීය රැකියාව හරි මොන හරි එහෙම ගිහිල්ලා කරන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි රංගපෑම් එක සම්බන්ධ මූර්තිම භාගයක් ඇති එක තමයි ලංකාවේ තියෙන එකම ප්‍රශ්නේ. නැත්තම් ඉතාමත් හොඳ නළුනියෝ කැම්පස් වලින් දීගෙන එළියෙන් දීගෙන. හැබැයි ඒගොල්ලෝ එක කාලෙකදී කතා කරනවා මොකද මූර්තිම භාගයක් නැති නිසාම. ඉතින් මම හිතනවා මේ අවස්ථාව ඉතාම හොඳයි මූර්තිම භාගයක් එක්ක අල්වෙත් ඉස්සරහට යන්න තියනවා. මෙතන තමයි මම හිතන්නේ හරිම තැන. මොකද ගොඩක් ලංකාවේ තියෙන ගොඩක් කෝසස් තියෙනවා. හැබැයි මේක පාසලක් විදිහට මුල ඉඳලම අපි අල්ලලා දෙනවා වෘත්තිමය වශයෙන් කොහොමද රංගන ශිල්පී විතරක් නෙවෙයි රයිටර් ඩිරෙක්ෂන් සියලුම දේ අපි උගන්වනවා කියන්නේ හිතනවා වෘත්තිම වාරයක් එළියට යනවා නම් මෙතන තමයි අපේ ප්‍රධාන අරමුණ තමයි ශාලි පරිපූර්ණ රංගන වේදිනියක් හෝ වේදියෙක් දීම. පරිපූර්ණ ඒ වචනේ ඉතාම වැදගත්.
ඒ කියන්නේ සියල්ලම අපි මෙතන සියල්ලම මෙතනින් අපි මං හිතන්නේ ඒගොල්ලන්ට අත්දැකීම ප්‍රායෝගික අත්දැකීම් එතකොට විෂය පිළිබඳ අත්දැකීම් එතකොට අපි කියමු පර්යේෂණාත්මක දේවල් ඒගොල්ලන්ට මේක ඇතුලේ කරන්න පුළුවන් රංගනය එතන වැදගත්ම දේ තමයි අර ක්‍රොස් ලර්නින් කියන්නේ තමන්ගේ අත්දැකීම් ආශ්‍රයෙන් ඒ කියන්නේ ඒවා එකිනෙකා අතර හුවමාරු කරගනිමින් ඉගෙන ගන්න පසුබිමක් අපි හදලා ඒ එක්කම අපි සියලු පහසුකම් වුන්ට ඒකට අවශ්‍ය සියලු පහසුකම් මේ කැම්පස් එක තුළින් අපි උන්ට ලබලද ඒක තමයි විශේෂත්වය මේක තියෙන මොකද සමහර ළමයින්ට මෙව කරගන්න විදිහක් නෑන ඒවට තාක්ෂණික ප්‍රවලම්නෑ එතකොට පසුබිම නෑ එ ගුරුහරුකම් දෙන්න කෙනෙක් නෑ එ ගයිඩන්ස් කැනෙ ගයිඩන්ස් එක හැමදම පරිපූර්ණ විදිහට අපි ලබල දෙනවා ඒ එක්කම පරිපූර්ණ නළුවෙක් හෝ නිලියක් දී කරන්න අවශ්‍ය සියල්ල අපි මේ ආයතනය විසින් ලබලද දැන් නිවසිනම් මේ පලනිමතකට හිතන්න පුළුවන් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්න මොකටද අපි මේ හැමදේම ඉගෙන ගන්න කියන්නේ. දැන් ඔබතුමන් සිනමා අධ්‍යක්ෂකවරයෙක් විදිහට කාලයක් ඉස්සරහට කරලා ඒ වගේම තමයි චිත්‍රපට ගණනාවක විශේෂයෙන්ම අපි දැන් ඔබ වෙනත් රටවල් වල හිටපු රංගන ශිල්පීන් එක්ක වැඩ කළා. ඒකට ඒ ඇත් එක්ක දැනුම මාරු කරගනිද්දී අපේ අඩුපාඩුවක් තියෙන බව ඔබට දැනෙන්නේ නැති. එක්තරා තැන්වලදී කියන්නේ අපි සමාජික අපිට මේ කැමරාව දැනගෙන වැඩක් මේ මේකප් එක දැනගෙන වැඩක් නැහැ. ඔබතුමා සිනමා අධ්‍යක්ෂකවරයෙක් විදිහට දැන් ඔබ අධ්‍යක්ෂණය කරලා රංගන ශිල්පීන් ඒ අඩුව කොහොමද ඔබ දැක්කේ? මං හිතනවා ප්‍රායෝගික පුහුණුවක් නැති අත්දැකීම් නැති ඇත්තක වැඩ කරද්දී ඒ අපහසුතාවයට මම පත් අධ්‍යක්ෂකවරයෙක් හැටියට. මොකද ඔවුන්ට A to Z ගැන අයන්නේ ඉඳලා කියලා දෙන්න සිද්ධ වෙනවා. ඒ සමහරට දර්ශන පසුතලයක ඒක ප්‍රායෝගික නෑ අධ්‍යක්ෂකවරයෙක්ට සියල්ල කියලා දෙන්න. එතකොට මං හිතන්නේ ඔබත් ඒ අත්දැකීමට මුහුණ දෙනවා ඇති නිවේදිකාවක් හැටියට ඔබගේ ක්ෂේත්‍රය තුළ මම මුහුණ දුන්න ප්‍රධාන චැලෙන්ජ් එක තමයි මට ඒ අත්දැකීම් නැති නළු නිලියන් රාශියක් සමග වැඩ කරන්න ලැබුණා. එතකොට ඒ ඔස්සේ මට දැනුණ දෙයක් තමයි මොවුන්ටත් ඒ ප්‍රායෝගික අත්දැකීම තිබුණා නම් කොයිතරම් මං හිතන්නේ ප්‍රයෝජනක් වෙනවද කියලා. ඉතින් ඒකත් එක හේතුවක් වුණා ප්‍රායෝගික අත්දැකීම් දෙන්න පුළුවන්. ඒවට බය නැතුව අනුගත වෙන්න පුළුවන් ඒවා ඉගෙන ගන්න පුළුවන් කැම්පස් එක බිහි කිරීමේ මං හිතන්නේ ප්‍රධාන හේතුව ඒකයි. එතකොට මං හිතනවා අපිට පරම්පරාව බිහි කරන්න පුළුවන්. එහෙම දේවල් බාරගන්න පුළුවන් එහෙම චැලෙන්ජස් බාරගන්න පුළුවන් එහෙම අරමුණු කරා තමන්ට බය නැතුව යන්න පුළුවන් ඕනේ අධ්‍යක්ෂකවරයෙක් එක්ක වැඩ කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ පරිපූර්ණ මං කලින් කිව්වා පරිපූර්ණ නළුවෙක් හෝ නිලියක් බිහි කරන්න පුළුවන් ආයතනයක් බිහි කරන එක. එතකොට විශේෂයෙන්ම මට හිතෙනවා මේගොල්ලන්ට දැන් තාක්ෂණික දැනුම ඒ කියන්නේ අපි හිතමු කැමරාවට ඇඩ් කරන එක ලෙන්ස් එක අපි ඒ කියන්නේ අපි කියමු කැමරාද කෝණයන් දැනගන්න එක ලයිටිං දැනගන්න එක අධ්‍යක්ෂකවරයාගේ විධානයන් දැනගන්න එක පොසිෂන්ස් දැනගන්න එක සමීප රූප දුරස්ථ රූප සහ මධ්‍යම රූප ගැන තියෙන අවබෝධය සහ ඒ තාක්ෂණික පැත්ත අධ්‍යක්ෂකවරයෙක්ට කියමු නළුවෙක්ව හසුරුවන්න පුළුවන් සහ නළුවෙක් කොච්චර පහසුද හෝ හසුරුවන්න කියන එක එතෙන්ට අපිට එයාව ගොඩා ගන්න පුළුවන් පසුබිමක් සකස් කරන එක මං හිතන්නේ එක අභියෝගයක්. ඉතින් ඒ අභියෝගාත්මක මං හිතන්නේ ඒ අභියෝගය මං විශ්වාස කරනවා මේ කැම්පස් එක තුලින් අපිට ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි. දැන් ඔබේ විශ්වවිද්‍යාල පරිසරය තුළ අපි දැනන්නේ ලංකාවේම අධ්‍යයන කරන්න නැත්නම් රංගනය අධ්‍යයනය කරන විශ්වවිද්‍යාල තුළ පාඨමාලා තියෙනවා. එහෙම නැත්නම් වැඩමුළු කියලා කොටසක් තිබුණා. මේවෙන් යම් දරුවන් බිහි වෙනවා. හැබැයි අපි සෙට් එකක වැඩ කරන්න ගියාම ප්‍රායෝගිකව ඔබටත් ඒක හම්බලාදී අපි ඉගෙන ගත්ත දේවල්ම නෙවෙයි අපිට එකට ගියාම තියෙන්නේ වැඩ කරන්න. අපිට මුහුණ දෙන්න වෙන ගැටලු ඊට වඩා වෙනස්. මෙන්න මේ තත්ත්වය ඒකට හේතුව තමයි අපිට ඒක ප්‍රායෝගික පුහුණුව කියන එක අපි හිතන්නේ අර අපි එක්සර්සයිස් එක කරන එක ඒකම නෙවෙයි අපි ඒකට අපි ඒක ගන්න වෙන්නේ අපිට වැඩ කළාට පස්සේ. ඒකට ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා. හැබැයි ඒක අපිට කලින් ඒ පුහුණුව ගන්න තියෙනවා නම් අඩු වයසින්ම ඒක කොච්චර වැදගත්ද? අපි එහි වැඩ ගන්න ගියාම අපි පොතේ තියෙන එක ඇත්තටම අපිට ඇප්ලයි කරන්න බැහැ වැඩවලට ගියාම. ඉතින් ඇත්තටම මේ දැන් ඉන්න ළමයිට ඒ කියන්නේ මේක ඇත්තටම හොඳ chance එකක් සහ හොඳ අවස්ථාවක්. මේක ඇත්තටම පර්යේෂණාගාරයක් විදිහට තමයි අපි කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපිට
එලිය ගිහිල්ලා සෙට් එක වැඩ කරන්නේ කොහොමද කියන එක මෙතන අපිට ගන්න පුළුවන්. මොකද අපිට අර චන්නයික වගේ සියලුම සම්පත් තියෙනවා. කැමරා තියෙනවා, ස්ටුඩියෝ තියෙනවා, ආටෝ ෆිල්ම් එකක් හදන්න ඕන නම් පුළුවන්, නළුවෝ ඉන්නවා ඇතුලේ, ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා, මේකප් කරන්න ඉන්නවා. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් එක කරා අපි ගෙනියනවා අපිත් එක්ක එකතු වෙනවා ඒක. සහ ඒකෙන් අපිට ලබා ගන්න ඒකෙන් ඔයගොල්ලන්ට එළිය ඇප්ලයි කරන්න පුළුවන්. සමහරට අපිට ඇත්තට මේගොල්ලොන්ට ආගතයක් තියෙනවා, මේගොල්ලෝ හරි වැඩක් කරනවා, ඇත්තට ලංකාවේ දක්ෂයෙක් කියලා හිතනවා අපිට එළියට ඒගොල්ලෝ එළියට ගන්න පුළුවන්, ඇතුලේ වැඩ කරන්න පුළුවන්. අපිට ඇත්තට මේවා මේ ඇතුලේ කරන ෆිල්ම් හරි ෆීචර් ෆිල්ම් හරි මොනවා හරි අපිට ඕසර්වින් දක්වා පිටරටවල් වලට මේ ලංකාවෙන් එහාටවත් ගෙනියන්න පුළුවන්. මම හිතනවා ওই ප්‍රශ්නේ තවදුරටත් ඇති වෙන්නේ නැති වෙයි මේකට එකතු වෙලා. හොඳයි අපි චන්ද්‍ර මතක් කරමු අපි අපිත් එක්ක බොහෝ පිරිසක් කරනවා දැන් අපි දෙකල වගේම කරාට මන්ත්‍රී ඉන්න අපේ ජේෂ්ඨ ප්‍රවීණ රංගවේදීන් අපි ඒ අයවත් මතක් කරමු. මොකද ඒ අය ගැන්වීම මේකට කොච්චර වැදගත් මේ අලුතින් එන පරම්පරාවට කියලා. ඔව් මේකේ පාඨමාලාවන් මේවා ඒක අනුශාසකත්වය සහ උපදේශකත්වය ගන්න මම තෝරගෙන ඉන්නේ විශේෂයෙන් ලංකාවේ ප්‍රවීණ උන්ගේ ශිල්පවල ප්‍රවීණ විශේෂයෙන් රංගන ශිල්පී. එතකොට ඔවුන් අනිත් එක තමන්ගේ හැකියාවන්ගෙන් සහ තමන් කරපු දේවල් වලින් ඔප්පු කරලා තියෙන උන්ගේ දක්ෂතාවය. එහෙම ඔප්පු කරලා කියන සමාජයේ පිළිගැනීමකට ලක් වෙච්ච ප්‍රවීණයන් පිරිසක් තමයි මාත් එක්ක එකතු වෙන්නේ. එතකොට රෙබෙකා ඇතුළු තාරුණ්‍යේ අනුරාධ මල්ලවආරච්චි මාත් එක්ක එකතු වෙනවා. එතකොට ඒකම ප්‍රවීණයන් හැටියට ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්මයා, චන්දන විජේවර්ධන මහත්මයා, එතකොට ඇතුළු මේ ක්ෂේත්‍රයේ මම හිතන්නේ ගොඩක් ප්‍රවීණයන් සහ ජනප්‍රිය පුද්ගලයෝ මාත් එක්ක එකතු වෙනවා මේ ගමන යන්න. ඉතින් මම හිතනවා ඔවුන්ගේ අත්දැකීම් සහ ඔවුන්ගේ උපදේශකත්වය මේ ගොඩාක් අපේ අලුත් පරම්පරාවට ගොඩාක් වැදගත් වෙයි ඔවුන්ගේ සිහිනය සැබෑ කරගන්න. දැන් අපි දැන් ගොඩක් වෙලාවට මේ පාසල් මට්ටමේ කරලා මේගොල්ලෝ ගොඩක් මේ කලාවට පිවිසෙන හරි ආසයි, හරි කැමැත්තක් තියෙනවා. සහ මේ විශේෂයෙන්ම වේදිකා රංගනයේ ඔබ වේදිකාවෙන් බොහෝ පුහුණුවක් ලැබපු රංගන ශිල්පියෙක්. හැබැයි ඒක උන් දන්නේ කොහොමද ඒවා වෙනස් වෙන්නේ. අපි හිතමු කැමරාවට පිවිසෙනකොට කොහොමද වෙනස කියන එක. ඔබ ඒ කියන්නේ අධ්‍යයනය කරපු කෙනෙක් විදිහට කොහොමද ඒ අධ්‍යයනය දරුවන්ට පුංචි දරුවන් පාඩම් අපි දැන් පාසල් මට්ටමේ අයත් මේකට සම්බන්ධ වෙන නිසා වෙන්නේ. අපි කියමු මේ දරුවන්ට කොච්චර වැදගත්ද පොඩි කාලෙම. දැන් අපි එනම් ඉන්දියාව වගේ ගත්තොත් නේ සම්මාසය අපිට ආර්ට් ස්කූල්ස් කියලා එකක් තියෙනවා. අපි ඒවා මේ අපිටත් තියෙන තිබ්බනම් කී අපි හිතේ යන කාලේ. දැන් උන් මේකට අඩිතාලම වැටෙන්න යන්නේ පළවෙනි පොරොවේ මේක පළවෙනි පියවරක් අරන් තියෙනවා. ඒ කියන්නේ ඔබට මොකද ඒක? ඔය ප්‍රශ්නේ ඇත්තට ලංකාවේදී මුතු ප්‍රශ්නයක් ඉතින්. රංගපාණ්ඩ අපි අවස්ථාවක් නෑ කියන එක ඇත්තටම ඉන්න ගන්න. රංගපාණ්ඩ සෑහෙන අවස්ථා තියෙනවා. හැබැයි එකම කට්ටියක් තමයි මේක කරකෙන්නේ. දැන් වෙන රටවල සෝප් ඔපෙරා කරන වෙනම කට්ටියක්. කමර්ෂල් කරන වෙනම කට්ටියක්. ෆිල්ම් වෙනම කට්ටියක්. හැබැයි ලංකාව ඇතුලේ හැමෝම හැමදේම කරනවා. ඒකට අපිට මේ කියන කැටගරි කරන්න බෑ. ස්ක්‍රිප්ට් ලියන අයත් ඉන්නේ. කමර්ෂල් ස්ක්‍රිප්ට් ලියන අය සමහර නාට්‍ය ලියන විෂුවල් ස්ක්‍රිප්ට් ලියන. එතකොට ඒ අපි පොඩි ළමයි එනවා නම් අපි මුල් කාලේ ඉඳලම එයාගේම ක්‍රමවේදයකට එයාටම හොයාගෙන යන්න ඕන. ඔයා මොනවද කැමති? ඒක තමයි ඇත්තටම ලංකාවේ නැති කියන්නේ. තමන්ගේ පොඩි ළමයිගේ පරිකල්පන ශක්තිය වැඩි කරලා දීලා සහ එයාට කැමති ක්‍රමවේදය මොකක්ද කියන එක එළියට ගන්න තමයි අපි ඇත්තටම බලන්නේ. පාසල් ළමයි තමයි එතන ඇත්තටම ඔළුව හදන්න අමාරුම සහ එක පැත්තකින් හරි ලීසි. මේ ඉතින් එහෙම පොඩි කාලේ ඉඳලා මේ මුල් බීජය අල්ලගත්තා නම් මම හිතනවා ඉදිරියට අපිට සෑහෙන ඉතාමත් හොඳ කලාකරු ටිකක් ඉදිරියට දැන් මේ දරුවන් එක්ක වැඩ කරද්දී ඒ අය විවිධ පළාත්වල විවිධ සමාජ සම්බන්ධයන් වල විවිධ වයස් මට්ටම් වල අය. එතකොට ඒ අයව පුහුණු කිරීමේදී විවිධ පද්ධතීන් සහ හරිම වගකීම්. අපි දෙමව්පියන්ට කියන වගකීම් කොහොමද Dream of Arts කැම්පස් බාරගන්නේ? ඔව් අතරම ශානු මේක මේ Dream of Arts කියන්නේ අපි ඔක්කොම හීන දකින්න ඕනේ. එතකොට මේකෙන් අපි මේක විශේෂයෙන් කියන්න ඕනේ මේක කැම්පස් එකක් දරුවන්ගේ තාරුණ්‍යයේ සිහින සැබෑ කරනවා. දැන් අපි ඔක්කොම එක එක විදිහට හීන දැකපු අය තමයි රෙබෙකා මම චානු අපි මේක ඔක්කොම ඒ සැබෑවක් බවට පත් කරගෙන තියෙන්නේ. ඒ සඳහා වුණ කැපවීම සහ අපි ඒක අතහැරියේ නැතුව අපේ ඉලක්ක කරා අපි ගිහිල්ලා.
ඉතින් මම හිතනවා අර රෙබෙකා කිව්වාගේ දරුවන්ව හරි ලේසි මනස හදන්න. ඉතින් මම හිතනවා මෙතන අපි කරන්නේ මම දැන් මගේ විෂන් එක සහ මගේ අභිප්‍රාය මගේ සිහිනය තමයි මේ සිහිනය සැබෑ කරන්නේ කොහොම ඒක පිටිපස්සෙන් ඉඳගෙන උන්ට ඒකට මඟ පෙන්වන වගකීමක් අපි ඔක්කොටම තියෙනවා. ඉතින් මම හිතනවා තාරුණ්‍යයේ ඒ සිහින සැබෑ කරගන්න අපි ලොකු වත්වැලක් සපයන්න ඕනේ මම හිතන්නේ අපි ප්‍රවීණයෝ හැටියට. එතකොට මම විශ්වාස කරනවා මේකේ තියෙන තාක්ෂණික පැත්ත මේකේ මගේ අනිත් සහෝදර මේකට අනුශාසකවරු උපදේශකවරු සහ ඒ හැමෝගෙම එකතුවෙන් මම උත්සාහ කරනවා මේ ඔවුන්ගේ සිහින සහ ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමේ මාර්ගයට මඟ පෙන්වන්න. මම හිතනවා ඒක තමයි මේකෙන් කරන්න. ඒකට අවශ්‍ය සුසුකම් සහ අවශ්‍ය තාක්ෂණික මෙවලම් අපේ කැම්පස් එක සතුව තියෙනවා. ඉතින් මම හිතනවා ඒක ලේසියෙන් අපිට කරගන්න පුළුවන් කියලා. හොඳයි අපි මේ අවස්ථාවෙන් දැනගමු නම් මේ බලන් ඉන්න අයට මොන වගේ කාණ්ඩවලටද Dream of Art කැම්පස් එකට ඇවිල්ලා රංග කලාව අධ්‍යයනය කරන්න පුළුවන් කියලා. අපි හිතන් ඉන්නවා මේක සැලසුම් කරන්න කාණ්ඩ දෙකක. එක කාණ්ඩයක් තමයි අවුරුදු 8 සිට 15 දක්වා ළමුන් සඳහායි. අනිත් කාණ්ඩය තමයි 16න් ඉහළ තරුණයන් සඳහා කාණ්ඩ දෙකක. එතකොට ළමුන් සඳහා අපි වඩාත් ආකර්ශනීය විදිහට මේ පාඨමාලාව සකස් කරනවා. ඔවුන්ගේ ඇක්ටිවිටීස් කියන්නේ හරි විනෝදාත්මක රංගනයේ තියෙන විනෝදාශ්වාදය එළියට ගෙනිහිල්ලා අපි බාහිර ක්‍රියාකාරකම් වල වැඩි දෙන්න සලස්සලා. මොකද අපි දන්නවනේ ඒක දඬකාර වයසක්නේ. එතකොට ඒකට අනුගත වෙන විදිහට තමයි අපි මේ පාඨමාලාව සැලසුම් කරලා තියෙන්නේ කුඩා ළමයි 8 සිට 15 දක්වා. එතනින් ඉහළ තරුණයන් සඳහා අපි ටිකක් ඊට වැඩි එහා යන විදිහේ ප්‍රායෝගික අත්දැකීම්, එතකොට න්‍යායාත්මක අත්දැකීම්, ලෝක සිනමාව, එතකොට ලෝක සිනමාවේ රංගන ශිල්පීන්, එතකොට අපේ සිනමාව, එතකොට කොහොමද සිනමා රසවින්දනය, පිටපත් ලිවීම, පිටපත් රසවිඳීම, පිටපත් කියවීම, ඒ අධ්‍යක්ෂණය කොහොමද අධ්‍යක්ෂණය අපිට කලින් කතා කරා තාක්ෂණික පැත්තත් අපිට උවමනා වෙනවානේ. ඉතින් ඒ ඔක්කොම අඩංගු පාඨමාලාවක් තමයි ඒ කාණ්ඩ දෙක සඳහා සැලසුම් වෙන්නේ. ඉතින් විශේෂම දේ චානුම නැවතත් කියන්නේ මේක විශේෂත්වය තමයි ඔවුන්ට මේක ඉගෙන ගන්න පුළුවන් කරලා. ඒ මේ පරිසරයේ හැම මේ මෙවලම් බලලා ඒවා භාවිතා කරලා වරද්ද ඉගෙන ගන්න පුළුවන් අවස්ථාව. එතකොට ප්‍රවීණයන් එක්ක උන්ගේ ගයිඩන්ස් ඒ උන්ගේ මඟ පෙන්වීම හැමදේම මේක තුල ලැබෙනවා. ඒක තමයි මේක තියෙන ලොකුම විශේෂත්වය. මම ඒක තියෙන වැදගත්කම තමයි නැවත මම මේක කියන්නේ. දැන් රෙබෙකා අපි දන්නවා මේ අතන තාමත් හිතනවා බොහෝ පිරිසක් මේක ඉගෙන ගන්න අපිට ගන්න පුළුවන් වැඩක්. මේක අපේ ඇඟේ තියෙන දෙයක්. මේක අපි උපතින් අරන් ආපු දෙයක් කියන එක ගොඩක් අයගේ තියෙන දෙයක්. සහ මේ සමහර කට්ටිය කියන මේක උපතින් આવොත් තමයි ළඟ පාන්න පුළුවන් කියලා කියනවා. රෙබෙකා මොකද හිතන්නේ මේක අධ්‍යයනය කිරීම කොච්චර වැදගත්ද? ඇත්තටම විශේෂයෙන්ම රංගනය ගැන කතා කරොත් ඇත්තටම රංගනය කියන්නේ ක්‍රියාවක්. ඒ ක්‍රියාවට අත්දැකීම් එකතු වුණාම තමයි රංගනය පරිපූර්ණ වෙන්නේ. ගොඩක් නළු ක්‍රියා කරමින් කල්පනාව ක්‍රියාවට යොදමින් තමයි අත්දැකීම් හරහා තමයි සාර්ථක නළු එහෙම තමයි කරන්නේ. හැබැයි ඔය කිව්ව ගනේ නළුවෝ ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට තොල් ප්‍රයත්නක් නෑ. කතා වෙන නළුවෝ ලිස්ට් එකක් ඉන්නවනේ. ඔය කියන නළුවෝ කියන්නේ අපි වාව් කියලා කියන නළුවෝ ටික ඔය ක්‍රියාවේ තමයි ඉන්නේ. ඉතින් අපි විතර කරන්නේ තමන් මොකද්ද කරන ක්‍රියාව, තමන් තෝරගන්න ක්‍රමවේදය මොකද්ද, තමන් කරන ක්‍රියාව මොකද්ද කියන එකට මඟ පෙන්වන්න සහ කෞශල වර්ධනය කිරීම. පොඩි ළමයිගේ කෞශල වර්ධනය වීමට මේක හොඳ තැනක්. මොකද දැන් ගොඩක් තාක්ෂණික එක්ක ඉන්නේ ළමයි. එතකොට ඇත්තටම හරිම සරල භාෂාවෙන් කියනවා නම් පොඩි ළමයි හැමෝම දැන් ෆෝන් එකේ ඉන්නේ. එතකොට බොඩි ස්ට්‍රක්චර් එක පවා වෙනස් වෙලා තියෙනවා. මෙතනදී කවුරු හරි දෙමව්පියෙක් හිතනවා නම් තමන්ගේ ළමයාගේ කෞශල වර්ධනය කරන්න ඕන මොකද ඉලක්කයක් එක්ක ළමයා ඉදිරියට යන්න ඕන කියලා හිතනවා නම් මෙතන දැන් සහ අපි ඇත්තටම කරන්නේ පරිකල්පන ශක්තිය වැඩි කරන්න කෝස් එකේ. පරිකල්පන ශක්තිය තමයි දැන් පරම්පරාවේ නැතිම දේ. අපිට තිබ්බ අපි රේඩියෝ ඇහුවා පොත් කියුවා. හැබැයි දැන් ඒක අඩු වෙලා. මෙතන මොන දෙයක් කරනවා සහ භාවනා කරනවා උගන්වනවා.
පොඩි ඇක්ටිවිටීස් වලින් තමයි පොඩි ක්‍රියාවල් වලින් තමයි පරිපූර්ණ වෘත්තීමය නළුවෙක්කු රචකයෙක් අපිට අතරම හරිම අඩුයි ස්ක්‍රිප්ට් ලියන අය රචකයෝ ඉර පිටපත් රචකයෝ හරිම අඩුයි අපේ ඇඟිලි ගන්න ඉතින් මෙතනින් එන්නේ දිවියනවා නම් ඉතින් මෙතනට එහෙම දක්ෂයෙක් එනවා නම් ඉතින් අපි ඒගොල්ලෝ පොලිෂ් කරලා එළියට යමු The Dream of Arts campus එක දැන් මේකට විවෘතයි. ඉතින් ඔබට පුළුවන් ඔබේ දරුවන් ඉක්මනින්ම මේ ශේෂ්ත්‍රයන් කාර්යම් කරන අපි විශාල පිරිසකට මේ අවස්ථාව ඉදහස හමු වෙන්නේ චන්දර මහත්මයාට අපිට අවශ්‍ය හොඳම පිරිසක් දී කිරීම විශාල පිරිසක් නෙවෙයි. ඒක නිසා අපි කියමු උන්ට සම්බන්ධ වෙන අංග නිසා මේ දෙමෝපියන්ට මේ දරුවන්ගේ අර රෙබෙර දීපු පාර දීලා පෞරුෂත්වයේ වර්ධනයට කොච්චර මේක වැදගත් වෙන්නේ. මහිතන අර හොඳ තැනක් මතු කරා ඉමැජිනේෂන් පරිකල්පන තර අපේ පරම්පරාවේ අලුත් පරම්පරාවේ තියෙන ජෙන්සීකම් තියෙන අඩුපාඩුව තමයි පරිකල්පනය නැති ඒක නැතික උන්ගේ දක් නෙමෙයි ඔවුන්ට සඳහා අවස්ථාන ඔවුන් ඔක්කොම තමන්ගේ පුරුණකට ඇබැහි වෙලා ඉන්න ඒ කාල අපිට තිබ්බා විධ අවස්ථා කතා කියවා රේඩියෝ අපිට අපි හිතන්න ගොඩාක් වෙලාට ස්කෝල ඇවිල්ලා ඇඳට වෙලා ඔය කල්පනා කරන්න අපි ඒක තුළ මැවුණ අපිට ලෝකයක් තියෙන සහ ඒ තුළන ඒ සිහින සැබෑ කරගන්න අපිට ඒකට මූලික වුණේ අනුග්‍රහය දැක්වීම ඒ අපු දැකපු හීන ඉති මහිතන ඒ හීන දකින්න පුළුවන් සමාජයක් අපි බිහි කරන්න ඕනේ කියන එක මොකද අපි හීන මැරි ලගන්න තරුන් ඉතින් අපි ඒක ඒ හීන දැන්නේ ඒකට තෝතැන්නක් සකස් කරන්න තමයි මේ රීම පාස් කැම්පස් එකෙන් අපි කරන්නේ ඒ සඳහා විෂය අනුබත් විෂය අනුබත් අනිවාර්යෙන් ඉතාම වැදගත් කියන එක මොකද විෂයානුකූල ඒකට ඒක හරහානේ මේ අපේ සිලබස් එක ගොඩනගෙන්නේ එතකොට ඒක අපි ගොඩාක් ප්‍රායෝගික අත්දැකීමුත් එකතු කරලා තමයි මේකේ ඒ සිලබස් එක අපි ගොඩන කළා එතකොට ඒක තමයි මූලිකම වැදගත්ම දේ එතකොට ඊට පස්සේ මංහිතනවා අපි ඒකට රෙබෙක කිව්වෝ වගේ අපි එකතු කරන්න ඕනේ මේ තාක්ෂණික අපිට දේවල්ලේ දේවල්ලේ දැන්ම හැමදම එකතු කරන්න ඕන එතකොට මේක අපි හිතමුකෝ විධ හීරණය අපිට තියෙන්නේ ඉතික තොරු මංහිතන හීන සර්ව සම්පූර්ණ හීනයක් වෙන්නේ මේ සියල්ල එකතුන්න ඒවගේ තමයි අපි මතක් කරනවා දැන් මේ දෙමව්පියන්ට බලන් නිසා මේ දරුවන්ට මේ ආර්ට්නය හා සම්බන්ධ වුණාට පස්සේ මේ අධ්‍යයන කටයුතු වලින් පස්සේ ඒ අයට මොනවද ලැබෙන්නේ කියන දැන් අපි කතා කළා යාළුවෝ අවශ්‍යතාවය අපි එයාට අවශ්‍ය විෂන් එක අපි අවශ්‍ය මාර්ගයක් අපිට දෙනවා සහ කලා ශාස්ත්‍රයට එන කැමති අයට ඊට අවශ්‍ය කරන සියලුම පුහුණුව සහ න්‍යායක පදනම පහළ දෙනවා දැන් ඊට අමතරව අපි ලබා දෙන සාහිත්‍ය පත්‍රයන් ගැන අපි කතා කරනවා Dream of Arts campus කියන්නේ ටිවෙක් රෙජිස්ටර්ඩ් ආයතනයක්. එතකොට මේ හරහා අපි කියමු ළමයින්ගේ පාඨමාලා වෙනුවෙන් අවුරුදු 8 සිට 15 දක්වා ළමුන්ට අපි වටිනා සහතික පත්‍රයක් දෙනවා. මම හිතන්නේ එතකොට ටිවෙක් රෙජිස්ටර්ඩ් ඒ කියන්නේ අනුමත කරපු පාඨමාලාවක් සහ උන්දිතාම් වැදගත් වෙයි. මම හිතන්නේ ඒ ගැන දෙමව්පියෝ හැමෝම කැමතිනේ මේ තමන්ගේ දරුවා හරි කවුරුහරි සාධිපත්‍රයට ඩිප්ලෝමා කරනවා එක වටිනාකම අය කොච්චර එකක්දයිස්ද කියලා දැනගන්න. ඉතින් එහෙම කලකරනවා. ඉතින් එතනින් ඉහළ ඒ කියන්නේ අවුරුදු 15න් පස්සේ 16 සිට ඉහළ ළමුන්ට සහ තරුණයන්ට අපි ලබා දෙනවා ඩිප්ලෝමා. ඉතින් ඒක තමයි ඒක සහ විශේෂයෙන් වැදගත් වෙන්නේ. සාධික පත්‍රයක් වැදගත්. හැබැයි වැදගත්ම දේ තමයි උන්ට ලැබෙන අත්දැකීම. උන්ට ලැබෙන පුහුණුව. ප්‍රායෝගික පුහුණුව. මම හිතනවා ඔවුන්ගේ හිතන ජීවිත කාලයටම ඒක බලපෑයි. ජීවිත කාලේ අපි කොහේ ගියත් අපිට කලාවෙන් ලැබෙන අත්දැකීම් හරි වැදගත්. ඒ නිසා දරුවෙක් තමන්ගේ පෞරුෂත්වය හදාගන්න විතරක් නෙවෙයි රංග කලා ශාස්ත්‍රය තුළ තමන්ගේ වෘත්තීය භාවයෙන් යුතුව හොඳ කෙනෙක් තියාගෙන වැඩ කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නට. මම Dream of Arts ඔබට ඒ සඳහා වෙන මාර්ගයයි මේ දෙන්නා දෙක අපි ඔබට ආරාධනා කරනවා අපිට එකතු වෙන්න කියලා අපි ස්තුතිවන්ත වෙනවා අත්දැකීම් පහ එක්කුණු Dream of Arts මේ සිහිනය තවදුරටත් සිහිනයක් වඩපත් නොවි සැබෑ කරගන්න අපිට උදව් කරන අපේ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් දවසේ Dream of Arts campus රංග කලා අධ්‍යනාංශයේ ප්‍රධානී වගේම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ රංගවේදී චන්පේර මහත්මයා බොහොම ස්තුතියි අද දවසේ ශනියට අපේ වෙනුවෙන් ඒ වගේම සම්මානීය ජනප්‍රිය රංගන ශිල්පිනිය රෙබෙකා
දිලක්ෂ මෙලවිය බොහොම ස්තුතියි. ආයුබෝවන් අපිත් එක්ක එකතු වුණාට ඉතින් අපි ඔබට ආරාධනා කරන්නේ දරුවන්ගේ සිහින තවදුරටත් සිහිනයක්ම නොවේ. මෙය තමයි සදහවක් වෙන එකම අවස්ථාව. ඔබට හරි වෘත්තීය මාර්ගයකට පිවිසෙන්න අවස්ථාව ලැබෙන Dream of Arts Campus අපිත් එක්ක ඉක්මනින්ම එකතු වෙන්න. Dream of Arts Campus. Dreams into reality.